අන්නේ ලෝකෝත්තර සමාධියක් බවට පත් වෙනකොට තමයි අපි මෙන්න මේ භාවනාවේ සාර්ථක භාවය මනින මිම්ම අපිට ලැබෙන්නේ. අන්න එතකොට තමයි අර මම මුලින් කියාපු වචනේ දැන් මෙතෙන්ට ආපහු ලැබෙන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. විතක්කය විචාරය ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය. ඒට කලින් වචන දෙකක් කිව්වා. වස්තුකාමයෙන් අයින් වෙච්ච කෙලස්කාමයෙන් අයින් වෙච්ච කියලා. වස්තුකාමයෙන් අයින් කරනවා කියලා කිව්වේ මෙන්න මේ කයේ තිබෙන ස්වરૂපයට, මේ කයට කාමුක ක්‍රියාවලියට, පංච කාමයට අදබත තබා ගත්තා වූ සිත නැති වෙලා යනවා. සිතට සිතිවිලි එන එක, කෙලස් සිතිවිලි එන එක නැති වෙලා යනවා. නොඑක් කල්පනාවන් නැති වෙලා යනවා. අන්න විතක්ක විචාර ප්‍රත්‍යයත්වපත් වෙනවා, අරමුණකට ඇති වෙනවා. වස්තුකාමයෙන් අයින් වෙලා කෙලස්කාමයෙන් අයින් වෙලා. විතක්ක කියලා කිව්වේ තර්ක විතක්ක ගන්න එක නෙමෙයි, අරමුණකට යනවා. විචාර කියලා කිව්වේ නොඑක් දේවල් සංසන්දනය කරනව නෙවෙයි, අර අරමුණ ඇදබැද තබාගෙනම ඉන්නවා. ප්‍රීතියක් ඇති වෙනවා, සුඛයක් ඇති වෙනවා, උපේක්ෂාවක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති පළමුවෙනි ධානයටත්, විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව නැති දෙවෙනි ධානයටත් ආදී ලෙස මෙන්න මේ සිත සෙබෙන් ගමන් කරන්න. ඒ වගේම මෙන්න මේ ධානසිත ඇති කරගත්තට පස්සේ මෙන්න මේ පුජ්‍යලයා ධානය පස් ආකාරයකින් වසඟ කරගන්නට ඕන. නැත්තම් මේව නැති වෙලා යනවා. ඒ නිසායි මේ වර්ධන භාවනාවක් විදිහට මේව වර්ධනය කරන්න කියන්නේ. ආවර්ජන වසිය කැමැති තාක්කල් ආවර්ජනා කරන්න පුළුවන් වෙන්නට ඕන. සමාපatti වසිය කැමැති තාක්කල් සමවැදීමේ හැකියාවක් තියෙන්නට ඕන. අදිෂ්ඨාන වසිය කැමැති තාක්කල් අදිෂ්ඨාන කිරීමේ හැකියාවක් තියෙන්නට ඕන. මුට්ටාන වසිය කැමැති විටක නැගී සිටීමේ හැකියාවක් තියෙන්නට ඕන. පච්චවේක්ෂා වසිය කැමැති විටක ප්‍රත්‍යාවේක්ෂා කිරීමේ දක්ෂ භාවයක් ඇති වෙන්නට ඕන. එහෙමනම් දෙවෙනි ධානයට අපි යනකොට විතක්ක විචාර දොස් දැකලා අවිතක්ක අවිචාර සහිත ප්‍රීති සුඛ අවස්ථාවට අපි වත් වෙලා තුන්වෙනි ධානයට යනකොට විතක්ක විචාර ප්‍රීති වල දොස් දැකලා ප්‍රීතිය ඕලාරික බව දැකගෙන සුඛය හා ඒකාග්‍රතාවය සාන්ත ලෙස වැටහිලා පටවි අන්න අර කසිනය තුල ක්‍රියාත්මක වෙන මේ ලෝක ස්වභාවය දකින්නට ගන්න. බුදුරජාණන් වහන්සේ මේ කය ලෝකයට අනුදැන වදාරුවා. ලෝකයට සමාන කළා. මේ කය තුල සිදුවෙන සියලු ක්‍රියාවලිය මෙන්න මේ උතුම් වූ ක්‍රියාත්මක භාවය මෙන්න මේ ලෝකයේ තුල සිදුවෙන දේ මේ කය තුල සිදුවෙන නිසා. තුන්වෙනි ධානය ලැබපු පුජ්‍යලයකට ප්‍රීතිය සංසිඳිලා උපේක්ෂාව ඇති වෙලා උපේක්ෂාව දසවිධ ආකාරයකින් ලැබෙන්නට ගන්නවා. ජලංගු රාහතුන් කෙරෙහි මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා. බ්‍රහ්ම විහාර මහබඹුන්ට ඇති මධ්‍යස්ථ ධර්ම විනය සම්බන්ධ මධ්‍යස්ථ භාවය මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඒ වගේම බොජ්ජංග ධර්ම ලැබෙනවා. සංප්‍රයුක්ත ධර්ම කෙරෙහි ඇතිවන උපේක්ෂාව, සංස්කාර උපේක්ෂාව, නීවරණයන්ගෙන් නැගී සිටීමේ මධ්‍යස්ථ බව, වේදනා උපේක්ෂාව, අදුක්ඛ සුඛ උපේක්ෂාව, විදර්ශනාව උපේක්ෂාව, ඒ වගේම ධාන උපේක්ෂාව, පාරිශුද්ධ උපේක්ෂාව. මෙන්න මේ උපේක්ෂාව දස ආකාරයකින් තමන්ගේ ළඟ වර්ධනය වෙනවා. එහෙමනම් පින්වත්නි, මේ භාවනා ක්‍රමය අපේ සිත තුළ වර්ධනය කරන විට කල්යාණ මිත්‍රයෙකු ඉන්න ඕනේ කිව්වේ මෙන්න මේ නිසා.